තෙරුවන් සරණයි. සුබ උදෑසන. අපේ ජීවිතවල හැම මූණකම බැලුවොත් අපි පාරේ තොටේ යනකොට සමාජ ජීවත් වෙනකොට ගොඩක් හැමෝගේම මූණ බැලුවොත් ඒ මූණ වල තියෙන හරි පීඩිත ස්වභාවයක්. හරි දුක්ඛිත ස්වභාවයක්. ගොඩක් තැන්වල මිනිස්සු හැප්පෙනවා. ගොඩක් තැන්වල පීඩාවටපත් වෙනවා. ඇයි මේ? හේතුව අපි හැමෝම මොකද්ද ඉවර නොවන සතුටක් පස්සේ දුවනවා. ඒ හැමෝම ඒ සතුට සදාකාලිකව පවත්වා ගන්න වෙහෙසෙනවා. අපි ජීවිතවල හීන ගොඩාක් හදාගෙන ඒ හීන ඔළුවේ තියාගෙන ඒ හීන යථාර්ථයක් කරගන්න ලෝකෙ හැමතැනම ඇවිදිනවා. මේකයි මිනිස්සුන්ට පීඩනේ. හේතුව මිනිසයා සතා සිව්පාවා දෙවියෝ බ්‍රහ්මයෝ පවා ලෝකෙ හොයන්නේ සතුට. සතුට කියන්නේ ඒ සතුට වෙනුවෙන් අපි දේවල් එකතු කරනවා. මොනවද ඒ දේවල්? සමහර අපි අපේ ජීවිතවල සතුට පවත්වාගෙන යන්න ඒ සතුට බාර දෙනවා එක එක පුද්ගලයන්ට. එක එක දේවල් වලට. බඩු භාණ්ඩ, යාන වාහන, ගෙවල් දොරවල්. මෙන්න මේ දේවල්. ඉතින් මේ සතුට පවත්වාගෙන යන්න මේ සතුට හැමදාම ලැබෙන්න අපි එකතු කරගන්නේ මොනවද? සදාකාලික සතුටක් වෙනුවෙන් අපි එකතු කරගන්නේ හැමදාමත් කෙටි ආයුෂයක් තියෙන తాවකාලික දේවල්. මිනිහෙක් ගත්තත් සමහර විට මේ මිනිහයා අපිට කලින් මේ මිනිහගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. අපි බඩු භාණ්ඩ, ගෙවල් දොරවල්, යාන වාහන එකතු කරගත්තත් සමහර විට අපි ඒවට තියෙන අතිශය වැඩිම කැමැත්ත තියෙන කාලෙකදී අපිට ඒවා අහිමි වෙන්න පුළුවන්. ඒ අහිමි වීම තුළ අපි මොකද්ද? අපි ඒවා නිසා ලැබපු සතුට යම් ප්‍රමාණයක්ද ඒ තරමටම අපේ හිතට පීඩාවක් එනවා. ඒකයි පින්වතුනි මේ ලෝකේ කිසිම දෙයක් සදාකාලිකව අපි ළඟ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පවා හෙව්වේ මේ දුකෙන් මිදෙන මාර්ගයක් සහ මේ සදාකාලික සතුටකට කොහොමද ජීවිතය පරිවර්තනය කරගන්නේ කියලා. ඉතින් මෙතන තියෙනවා తాවකාලික සතුටයි සදාකාලික සතුටයි කියලා දෙකක්. අපි සදාකාලික සතුටක් වෙනුවෙන් එකතු කරගන්නේ తాවකාලික දේවල් නම් අපිට ලැබෙන්නේ తాවකාලික සතුටක් සහ දීර්ඝකාලීන දුකක්. ඉතින් පින්වතුනි අපි සතුටින් ඉන්න නම් මොකද්ද කරන්න ඕනේ? අපි සතුටින් ඉන්න නම් කරන්න තියෙන්නේ මේ ජීවිතේ අපි එකතු කරගන්න දේවල් මෙන්න මේ කාලෙදී අපිට නැති වේවි. අපි දන්නේ නැහැ සමහර දේවල් අපිට කොයි වෙලාවෙ නැති වෙයිද කියන්න බෑ. ඒව අනපේක්ෂිතයි. මොකද කල්ලිකුත් වෙන දිනයක් ඒ කිසි දෙයක ගහලා නැහැනේ. ඒ නිසා අපි දැනගන්න ඕනේ අපි මේ යථාර්ථය අවබෝධ කරගන්න. කවදා හරිම දවසක මේ දේ මට අහිමි වෙනවා. අන්න ඒ අහිමි වෙන දවසට අපි කොහොමද මේක දරාගන්නේ කියලා. අන්නේ දරා ගැනීම වෙනුවෙන් අපි අද ඉඳන් අපේ අවබෝධය සකස් කරගන්නවා නම් හිතට අපි හැමදාම සතුටින් පවත්වාගෙන යන්න පුළුවන් මනසක් සකස් කරගන්න. අන්නේ මනස සකස් කරගන්න නම් අපි ගාව තියෙන හැම දෙයක්ම මිනිස්සෙක්ම අපි ආස කරන දෙයක්ම දවසක අපිට නැති වෙනවා. අන්නේ අවබෝධය ඇතුව ජීවත් වෙනවා නම් අපිට ගොඩාක් තැන්වල ගැටීම් නිසා, ඇලීම් නිසා ඇති වෙන්න තියෙන චිත්ත පීඩාව දුරු වෙනවා. බොහෝ අවස්ථාවල අපි අරමුණු කරන දේවල්ම තමයි අපිට දුකටපත් වෙන්නේ. මොකද අපේ පාලනය සහිත දෙයක් නැහැ. මේ ලෝකේ හැමදේම අපේ පාලනයෙන් තොරයි. ඉතින් එහෙම අපේ පාලනයෙන් තොර එක විදිහකට පවතින්නේ නැති ලෝකෙක අපි කොහොමද අපි කැමති දෙයක් හදන්නේ? ඒක වෙන්න බැරි දෙයක්. අන්න ඒ යථාර්ථය අවබෝධ කරගන්න තමයි මේ ශ්‍රී සද්ධර්මයේ තියෙන්නේ. සද්ධර්මය කියන්නේ අපි හැමදාම කෑ ගහලා ගාථා කිය කෑ ගහලා වන්දනාමාන කරගෙන ඉන්න පුළුවන් මේ එහෙම දෙයක් නෙමෙයි. මේ සද්ධර්මය ඇතුලේ තියෙන ජීවිතයේ යථාර්ථය. ජීවිතේ සතුටින් ඉන්නේ කොහොමද කියන එක. ඉතින් ඒ සත්‍ය යථාර්ථයට කොහොමද අපි එළඹෙන්නේ කියන මාර්ගයත් මේ ධර්මයේම තියෙන්නේ. ඉතින් ඒකට
එකට ගමන් කරන මාර්ගයේ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ මාර්ගය ඔස්සේ ගමන් කරන්න සත්පුරුෂ ආශ්‍රය, කල්යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය, ඒ වගේම ප්‍රතිපත්තියක පිහිටලා කටයුතු කිරීම වාගේ මේ ධර්මයේ පෙන්වලා දෙන බුදුරජාණන් වහන්සේ යම්කිසි මාර්ගයක්. අන්න ඒ මාර්ගය යනකොට ඒකාන්තයෙන්ම කියන්න පුළුවන් පින්වතුනි සතුටින් ඉන්න පුළුවන්. බොහොම සතුටින් ඉන්න පුළුවන්. තෙරුවන් සරණයි.